ඉසිවරුන්දුටු මගේ බවගමන. පළමුවන පොත. අභිදජ මහාරට්ටගුරු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මානාහිමියන් සමඟ මා පැවතුූ රූපවාහිනී සාකච්ඡා සහ උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ලිපිලේඛන ඇසුරුනි. 10 වන කොටස. මුන්නැහෙ මගෙන් ඇහුවේ සමහරුන්ගේ මරණය නාඩිවාක්‍යවල කියූ දිනයට වෙලාවටම සිදු වෙනවා. සමහරුන්ගේ එහෙම සිද්ධ වෙන්නේ නෑ කියලා. එහෙම වෙන්නේ කොහොමද කියන එක නේද ප්‍රශ්නය. එහෙමයි ස්වාමීනි නාහිමි. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මම මීට කලිනුත් කීවා අපි මේ භවයේ උප්පත්තිය ලැබලා තියෙන්නේ පෙර භවයක කර්මයක් මුල් කරගෙන කියලා. එහෙම උත්පත්තිය ලැබපු කෙනෙක්ගේ මරණය ඒ සමගම රැගෙන එනවා. එම පුද්ගලයා පව්පින් දෙකින්ම වැළකීලා මේ භවයේ ජීවත් වුණොත් ඒ තැනැත්තාගෙන ආයුෂ අවසන් කරලා නියම දිනේට දිවංගත වෙනවා. තවත් සමහරු මේ භවයේ උත්පත්තිය ලැබලා සත්ත්ව ඝාතන කරමින් මසුන් කුකුලන් හරකුන් වැනි සතුන් ඝාතනය කරලා ජීවත් වුණත් ඒ තැනැත්තා Tamanට කර්ම බලයෙන් ගෙන ආයුෂයට කලින් මියදෙනවා. තවත් සමහරු මේ භවයේ දැන හෝ නොදැන පින්කම් කරනවා. සතුන්ට අබේ දාන දෙනවා. ඒ පින්කම් වලට දායක වෙනවා. අඩුම තරමින් සතෙක් නිදහස් වෙන තැනක ඉඳලා ඒ පින්කම කරන මොහොතේ සාදුකාර දෙනවා. ඒ තැනැත්තගේ ආයුෂ දීර්ඝ වෙනවා. ලෙඩ දුක් සුව වෙනවා. එම නිසා සතුන් කුරුල්ලන් වැනි මරණයට කැපවුණු සතුන් නිදහස් කළොත් එය මහත් පින්කමක් වෙනවා. උත්පත්තියේදී ලැබුණු අකුසල කර්මයන් ප්‍රහීන වෙනවා. එවැනි පින්කමක් Tamanට තනියම කරන්න බැරි නම් මුදලින් පුංචි ආධාරයක් කරලා සිත සනසා ගත්තොත් ඒකත් මේ භව ගමනේ සැපවත් වීමට හේතු වෙනවා. ඉදිරි භව ගමන යහපත් වෙන්නත් හේතු වෙනවා. බොහෝ දෙනෙකුට අකල් මරණය සිදුවීමට හේතු වන්නේ පෙර භවයකදී සත්ත්ව ඝාතනය කළ නිසා. ඒවායේ ප්‍රතිඵල හේතුවෙන් මේ භවයේ අකාලයේ මිය යනවා. එම නිසා දීර්ඝායුෂ ලබන්න කැමැති ඇත්තෝ සත්ත්ව ඝාතනයෙන් මිදී සත්ත්ව හිංසාවෙන් මිදී මරණයට කැප වෙලා ඉන්න හරක් එළුවන් කුකුලන් වැනි සත්වයින් ඉන් මුදවා ජීවිත දානය දීම අභය දානය ලබා දීම මහත්ඵල මහා පින්කමක්. ඉන් මේ භවයේදී දීර්ඝායුෂත් මතු භවයේ දීර්ඝායුෂත් ලැබෙනවා. මරණය පිළිබඳව ඍෂිවරුන්ට විතරක් නෙවෙයි ප්‍රකාශ කිරීමේ ශක්තිය තිබුණේ. අපේ ගෞතම බුදුන් වහන්සේත් හුඟක් අවස්ථාවල තමන්ගේ විශිෂ්ට ඥානය තුළින් මිනිසයන්ගේ මරණය සිදුවන අවස්ථාවන් දුටුවා. මට්ට කුණ්ඩලී කතාව එක අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවන් රාශියක්ම තියෙනවා. තවත් අවස්ථාවක බුදුන් වහන්සේ පිඬුසිඟා වටිනකොට එක බමුණෙක් මට ඒ බමුණගේ නම මේ මොහොතේ කල්පනාවට එන්නේ නැහැ. බුදුන් වහන්සේ පසුපසින් ඇවිදින් ධර්මය දේශනා කරන ලෙස බල කරමින් උන්වහන්සේ පසුපසින් ආවා. බුදුන් වහන්සේ දිවසින් මේ තැනැත්තා දිහා බැලුවා. ඒ තැනැත්තාගේ ජීවිතය තව ස්වල්ප වේලාවකින් අහිමි වෙන බව දුටුව බුදුන් වහන්සේ පිඬුසිඟන අවස්ථාවේදීම දහම් පදයක් දේශනා කෙරුවා. ඒ දහම් පදය අසා ප්‍රීතියෙන් දිව යනකොට පාරායිනේ හිටිය ගොනෙක් මේ බමුණට ඇනලා ඒ තැනැත්තා මරණයටපත් වුණා. ඒ තැනැත්තට අනිත්‍ය මෙනෙහි වුණා. ඒ මොහොතේම බමුණ රහත් වුණා. මේ වගේ බුදුන් වහන්සේ විතරක් නෙවෙයි මහරහතුන් වහන්සේලා පිළිබඳවත් විස්තර තියෙනවා. බොහෝ මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑමට පළමුව බුදුන් වහන්සේ දැක වැඳ පුදාගෙන පිරිනිවන් පෑමට තම ගම්පළාත්වලට වැඩියා. සැරියුත් හාමුදුරුවොත් මේ විදිහට පිරිනිවන් පෑමට කලින් තමන්ගේ මව වෙන සාරි බැමිණිය අවිද්‍යාවෙන් මුදවාගෙන පිරිනිවන් පෑමට ගමට වැඩියා. තම මව අවිද්‍යාවෙන් මුදවා ගැනීමෙන් පස්සේ තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. ප්‍රශ්නය. එහෙමයි ස්වාමීනි සමාවෙන්න මේ අවස්ථාවේම මේ ප්‍රශ්නය අහන එක ගැන. බුද්ධ පූජා පැවැත්වීමෙන් සුවපත් වුණ අවස්ථා එහෙම තියෙනවද? නාහිමි. මේ සිද්ධියත් උනේ මගේ ඥාතියෙකුට. ඒ තැනැත්තා බොහෝම දුප්පත් කෙනෙක්. රස්සාවට කෙරුවේ ඇඳුම් මැසීම. ටේලර් කෙනෙක්. මේ තැනැත්තගේ වයස අමතකයි. හිටි හැටියේම 3ටින් 15 අප්‍රාණික වුණා. දන්න කියන සිංහල ඉංග්‍රීසි බෙහෙත් හේත් කළා. කිසිම සුවයක් ලැබුණේ නැහැ. දවසක් මම ඉන්දියාවේ යන්න සූදානම් වෙලා ඉන්නකොට පවුලේ කෙනෙක් මගෙන් ඉල්ලීමක් කළා. ඉන්දියාවේ මන් දන්න
ශාස්ත්‍ර කියන්නන්ගෙන් අහලා කළ යුතු දෑ පිළිබඳ අහගෙන එන්න කියලා. ඒ අය මේ නාඩි වාක්‍ය ක්‍රමය ගැන දන්නේ නැහැ. ඒ මිනිසයා ගැන අනුකම්පාවෙන් නාඩි වාක්‍යවල ප්‍රශ්න කාණ්ඩයෙන් මම විමසීමක් කළා. පිළිතුරට ආවේ මෙහෙමයි. දැනට මේ පුද්ගලයා කර්මජ රෝගයකින් ඔත්පල වෙලා යහන්ගත වෙලා ඉන්නවා. කිසිම වෛද්‍ය ප්‍රතිකර්මයක් කරලා පළක් නැහැ. කර්මජ රෝගයට අදාළ පුද පූජා කිරීමෙන් සුව වෙනවා කියලා. ප්‍රශ්නය. ස්වාමීනි, කර්මජ රෝගයට හේතුවත් නාඩි වාක්‍යය කියලා තිබුණද ස්වාමීනි? නාහිමි. හැම කෙනෙකුගේම නාඩි වාක්‍ය කියවනකොට ඔහුට හෝ ඇයට බලපෑ පෙර භවයේ කර්මය පැහැදිලි කරලා දෙනවා. මේ තැනැත්තා ගැන විස්තර කළේ මෙහෙමයි. දැනට යහන්ගතව සිටින රෝගියා මීට පෙර භවයකදී අශ්වවැලෙන්දෙක් වශයෙන් මහා ධනයක් උපයාගෙන තිබෙනවා. ධනලෝභයෙන් මේ තැනැත්තා අශ්වයන්ට හරිහැටි කෑම බීම දුන්නේ නැහැ. ඒ හේතුවෙන් බොහෝ අශ්වයන් කෘෂ වුණා. ඇතැම් අශ්වයන් ඒ හේතුවෙන් මැරිලා තියෙනවා. අශ්වයන් බලාගන්න සේවකයින්ට නිසි පඩිනඩි නොදී ඔවුන් මහත් දුකින් ජීවිත ගෙව්වා. ඔවුන් ආහාර හිඟ නිසා කෘෂ වුණා. ඒ හේතුව නිසා ඔහු මේ භවයේදී ඔහුගේ කොන්දෙන් පහළ පණ නැති වෙනවා. දුප්පත් වෙලා ඉපදිලා අන් අයගේ වස්ත්‍ර අතපත ගෑමට සිද්ධ වෙනවා. ප්‍රශ්නය. ස්වාමීනි, ප්‍රතිකර්මයක් කීවාද ස්වාමීනි? නාහිමි. හැම නාඩි වාක්‍යයේදීම පෙර කර්මය පැහැදිලි කරලා මේ භවයේදී අනුගමනය කළ යුතු පූජා විධි කියලා තියෙනවා. පූජා විධි වශයෙන් කියලා තිබුණේ ඊතා සුළු ප්‍රතිකර්මයක්. දින 7ක් සෙසුවයගේ ආධාරය උපකාරය ඇතිව තමුන්ගේ ආගමට අනුව පුද සත්කාර කරන තැනකට ගොස් 7 වරක් එම පූජනීය වස්තුව පැදකුණු කරලා අවසාන පූජාව කරන 7 වෙනි දිනේදී සුවපත් වෙනවා කියලා. ඒ පවුලය මගෙන් ඇහුවා ඒ පූජාව කරන විදිය කොහොමද කියලා. ඒ අනුව මං උපදෙස් දුන්නා. උදේ හවස පන්සලේ බෝධින් වහන්සේට පුද පූජා කරලා 7 වටක් දකුණු අත බෝධින් වහන්සේ පැත්තට වෙන විදිහට පැදකුණු කරලා බෝධි පූජාවක් කරන්න කියලා. ඒ ඇත්තෝ ඒ විදිහට මහත් ගෞරවයෙන් ශද්‍රාවෙන් මේ බෝධි පූජාව කළා. ගමේ තරුණ පිරිස මේ රෝගියාව බෝධි පූජාවට උත්සගෙන ගියා. මහත්තයා පිළිගන්න එකක් නැහැ. 7 වෙනි දවසේ අන්තිම බෝධි පූජාව කරලා මේ රෝගියා දෙපයින් පන්සලට ආවා. මට වැද වැටුණා. මං සෙත් පිරිත් ටිකක් කියලා පිරිත් පැන් ටිකක් දුන්නා. පිරිත් නූලකුත් බැන්දා. මේ මට ලැබුණු සැබෑ අත්දැකීමක්. ඕනෑම කෙනෙක් ඉමහත් ශ්‍රද්ධාවෙන් බුදු පිළිම වලට ගරු සත්කාර කරනවා නම් බෝධි පූජා කරනවා නම් තමන්ට නොපෙනෙන අන්දමින් බලපාන අපල ග්‍රහ උපද්‍රවාදී අහෝසි වෙනවා. ප්‍රශ්නය. හරි පුදුමයි ස්වාමීනි, විශ්වාස කරන්නත් අමාරුයි. නාහිමි. විශ්වාස කළත් නොකළත් ඒක තමයි ඇත්ත. මේ වගේ සිද්ධි බුදුන් වහන්සේගේ කාලයේත් තිබුණා. මුන්නැහේ බුදුන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ දේශනා විශ්වාස කරනවද? ප්‍රශ්නය. එහෙමයි ස්වාමීනි. නාහිමි. හොඳයි. මේ සිද්ධියත් ඒ වගේ අවස්ථාවක්. බුදුන් වහන්සේගේ කාලයේ මහරහතන් වහන්සේලා දහම් දෙසමින් ගම්දනව් සිසාරා වඩිනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ 500 නමක් මහරහතන් වහන්සේලා සමග ගම්දනව් සිසාරා තමන්ගේ උපංගමට නෑදෑයින් වසන ගමට වැඩියා. නෑදෑයින් සියලුම දෙනා උන්වහන්සේ හමුවීමට පැමිණ වැඳ නමස්කාර කළා. ඒත් උන්වහන්සේගේ එකම නැගණිය රෝහිණී කුමරිය පැමිණියේ නැහැ. උන්වහන්සේ ඇහුවා කෝ නංගි කියලා. ඇයගේ මුළු ඇඟ පුරාම කුෂ්ඨ රෝගයක් වැළඳිලා සැරව බේරෙනවා. ඇඳුම් අඳින්නත් බැහැ. දුහුල් ඇඳුම් විතරයි අඳින්නේ. ඒ ඇඳුම පිටින් තම සහෝදරියට මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණි නොහැකි බව ඔවුන් කීවා. මහරහතන් වහන්සේ පැහැදිලි කළා වැඩමවා සිටින සියලුම භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා නිසා දුහුල් ඇඳුමකින් සැරසිලා වුණත් පැමිණ වන්දනා කොට පින් ලබා ගන්නා ලෙසට. ඒ අනුව රෝහිණී කුමරිය දුහුල් ඇඳුමින් සැරසිලා මහරහතුන්ට වන්දනාමාන කිරුවා. මහරහතන් වහන්සේ
වහන්සේ රෝහිණීගෙන් ඇසුවා මේ කර්මජ රෝගයෙන් සුවපත් වෙන්න කැමැතිද කියලා. ඇය බොහෝ ආශාවෙන් කැමැත්ත පළ කළා. එසේනම් මහා සංඝයා වෙනුවෙන් දානශාලාවක් ඉදි කරලා මහා සංඝයාට දානයක් පිරිනමන ලෙසට උපදෙස් දුන්නා. ඇය ඇසුවා සැබවින්ම මට මුදල් නැහැ. මට මේ දේ තනියෙන් කරන්න බැහැ කියලා. මහරහතන් වහන්සේ කීවා ඔබේ රන්නාභරණ විකුණලා මුදල් සොයා ගන්න. නෑදෑයින් ගොඩනැගිල්ල හැදීමට උදව් කරයි කියලා. ඒ අන්දමට රෝහිණී කුමරිය කටයුතු කළා. ශාලාව සාදා ඉවර වෙනකොට ඇගේ කුෂ්ඨ රෝගය මුළුමනින්ම සුවපත් වුණා. ඊට පසු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දානයක් සූදානම් කළා. මේ දාණයට බුදුන් වහන්සේටද ආරාධනා කෙරුවා. බුදුන් වහන්සේ දාණයට වැඩම කර දාණය දීමේ හේතුව විමසුවා. අනුරුද්ධ හිමියන් විසින් සියලුම විස්තර පැහැදිලි කරනු ලැබුවා. බුදුන් වහන්සේ මේ කුෂ්ඨ රෝගයට හේතුව කුමක්දයි කියා දැනගන්න කැමැතිදයි පිරිසගෙන් ඇහුවා. පිරිස පූර්ව කර්මය දැනගන්න කැමැත්ත ප්‍රකාශ කළා. බුදුන් වහන්සේ දේශනා කළා මීට පෙර භවයකදී රෝහිණී කුමරිය රජ කෙනෙකුගේ අගබිස හැටියටයි ජීවත් වුණේ. රජතුමා තවත් හැඩරුව ඇති කාන්තාවක් අන්තක්පුරයට ගෙනාවා. රජතුමාගේ ඇල්ම බැල්ම වැඩිපුරම අලුත ගෙනා රජකුමරියට යොමු වුණා. අගමෙහෙසිය මේ පිළිබඳ දැඩි නොසතුටින් සිටියේ. දවසක් අගමෙහෙසිය කහඹිලියා යෙදූ වතුර ඇයට නෑමට ඉතා සුදුසු ඖෂධ ජලයක් ලෙස හංගවලා කහඹිලිය යෙදූ ජලය නෑමට සැලසුවා. කහඹිලියා ජලය නිසා ඇගේ ඇඟ වන වුණා. තවත් දවසක කහඹිලියා යෙදූ යහනක ඇයට සැතපෙන්නට සැලසුවා. ඒ නිසා ඇය අපමණ දුක් විඳා. මේ පාප කර්මය නිසා ඇය මේ භවයේදී මේ අයුරින් කුෂ්ඨ රෝගයකට භාජනය වුණා කියලා මේ දේශනාව කළේ බුදුන් වහන්සේ විසින්. පැමිණ සිටි මහරහතන් වහන්සේලාත් ජනතාවත් මේ දේශනාව ඉතා ගෞරව සම්ප්‍රයුක්තව ශ්‍රවණය කළා. ප්‍රශ්නය එහෙමයි ස්වාමීනි නාහිමි. තවත් සිද්ධියක් මට මේ මොහොතේ මතක් වුණා. මම දවසක් කෞමර නාඩියෙන් විස්තර විමසුවා. එක තැනක කියලා තිබුණා මම එක්තරා වයසකදී මට වයස අමතකයි. මහසභාවෙත් මහසභාවේ නායකකම අරගෙන කටයුතු කරනවා කියලා. 1955 බුරුම සංගායනා සභාවේ මමත් සමාජිකයෙකු ලෙස කටයුතු කළා. ලංකාවට ආපසු එන්න සූදානම් වෙනකොට සංගායනා සභාවේ සභාපති ධූරය දැරූ මහනාහිමියෝ අපවත් වුණා. ඊට පස්සේ බුරුම රජය මට සංගායනා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන්න කියලා ආරාධනා කළා. ඒ අනුව මම එම ධර්ම සංගායනා සභාවේ සභාපති ලෙස කටයුතු කළා. ඒ ආසනයේ වාඩි වුණ හැටියෙම මට මතක් වුණේ අවුරුදු 5කට විතර කලින් නාඩි වාක්‍යයේ කියලා තිබූ දේ සිද්ධ වුණා නේද කියලා. අවුරුදු ගානකට කලින් 1951 මදුරාසියේ කෞමර නාඩි වාක්‍ය ක්‍රමයෙන් විස්තර කියපු පණ්ඩිත තංගවේලු මහත්මයා කීවේ මේ සභාව ගැන නේද කියලා. එහි කියා තිබුණේ සංඝයා වහන්සේගේ සභාවේ නායකයා හැටියට කටයුතු කරනවා කියලයි. මේ සිද්ධිය නිසා නාඩි වාක්‍යය පිළිබඳව මගේ විශ්වාසය තවත් වැඩි වුණා. මේ ගැන හිතනකොට මට හිතුණා මීට අවුරුදු 5000කට 6000කට පෙර සිටි තුන්කල් දක්නා බල සම්පන්න ඍෂිවරුන් වහන්සේලා තමයි නාඩි වාක්‍ය ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා. තවත් කාරණයක් මට කල්පනාවට එනවා. කෙනෙකුගේ උත්පත්ති කර්මය බලවත් නම් ඒ තැනත්තට දීර්ඝායුෂ ලැබෙනවා. මේ අන්දමට උත්පත්ති කර්ම බලවත් අය උපත ලැබුවට පස්සේ භාවනා යෝගී ක්‍රම මාර්ගයෙන් දීර්ඝායුෂ භුක්ති විඳිනවා. අර ඇමරිකන් තරුණයා සඳහන් කළ බද්රිනාත් ප්‍රදේශයේ Tamanට භාවනා උපදෙස් දෙන පව්හරි බාබාත් එවැනි කෙනෙක් විය යුතුයි කියලා. Hermit of Himalayas පොතේ සඳහන් තායිලන්තයේ සිටින අවුරුදු 4000ක් වයසති ඍෂිවරයාගේ කතාව ඇත්තක් විය යුතුයි. බුදුන් වහන්සේ පවා උන්වහන්සේගේ දේශනාවලදී දීර්ඝායුෂ විඳීම ගැන සඳහන් කරලා තියෙනවා. උත්පත්ති කර්මය බලවත් නම් ඒ ඇත්තන් 이르දි බල වැඩිමෙන් අවුරුදු කල්පයක් වුණත් ජීවත් වෙන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවල සඳහන් වෙනවා.